ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම මැද පෙරදිග මගේ YouTube channel එකට. ඉතින් ඔන්න යාළුවනේ අදත් මම අරන් ආවා මැද පෙරදිග රටවල් වලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට සහ දැනට ඇවිල්ලා වැඩ කරන අයට වැදගත් වෙන අරාබි වචන කිහිපයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්නේ channel එක බලන අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි channel එකේ දාලා තියෙන පළවෙනි වීඩියෝ එකේ ඉඳලා බලන්න මොකද ඔයාලට වැදගත් වෙන අරාබි වචන තියෙනවා. ඒ කියන්නේ මැද පෙරදිග රටවල් වල වැඩ කරන ගෘහ සේවිකාවන්ට රියදුරන්ට ඒ වගේම එළිය වැඩ කරන කම්පැනි වල වැඩ කරන අයට වැදගත් වෙන වචන මම කලවමෙම දාලා තියෙනවා. ඉතින් ඔයාලට වැදගත් වචන ඒ වගේ අරගෙන පොත්වල ලියලා පාඩම් කරන්න. ඉතින් අපි වැඩි කතා බහක් නොකර අපි යන් අපේ වීඩියෝ එකට. සල්ලි යවන්න තරසිල් ෆුලුස් ඉර්සල් කියලත් කියනවා. සමහර රටවල් වල ඉර්සල් කියලත් කියනවා. තරසිල් ෆුලුස් කියලත් කියනවා. සල්ලි යවන්න. ඇයි මට මෙහෙම කරන්නේ? ලේස් සව්වේ කිදා ආන. ඇයි මට මෙහෙම කරන්නේ? ලේස් සව්වි කිදා ආන. ඇයි ඔයාට අමතක උනේ? ලේසෙන්ත ඉන්සා. ඇයි ඔයාට අමතක උනේ? ලේසෙන්ත ඉන්සා. මට බැංකුවට යන්න ඕනේ. අන එබිරෝ බාන්ක්. බාන්ක් කියන්නේ බැංකුවට. අන එබිරෝ බාන්ක්. තවම වැටුප ආවේ නෑ. ලිස්සමාජි රතීබ්. ඒක විසි කරන්න. අරමිහාදා කුබ්බි කියලත් කියනවා. කුබ්බිහාදා කියලත් කියනවා. ඒක විසි කරන්න. කුබ්බි කියන්නේ විසි කරන්න කියන එකට. ඒක විසි කරන්න. අරමිහාදා. එහෙම නැත්නම් කුබ්බිහාදා කියලත් කියන්න පුළුවන්. පුරුදු කරන්න. සව්වි තදරීප් කියන්නේ පුහුණුව පුරුදු. ඒක තමයි පුහුණුව කියන වචනේ තමයි තදරීප් කියන්නේ. පුරුදු කරන්න. සව්වි තදරීප්. ඇයි ආපහු ආවේ? ලේස් ඊජි අර්ජා. එහෙම නැත්නම් ලේ කියලාත් අහන්න පුළුවන් එන. ලේජි අර්ජා කියලාත් කියන්න පුළුවන් යාලා. ඇයි ආපහු ආවේ? ලේස් ඊජි අර්ජා. මේ මොකද? එෂ්කිදා. මේ මොකද? ඔහු නම දෙන්න ගියා. ඒ කියන්නේ පල්ලි යාඥා කරන්න ගියා. හුවරෝ සලාක්. ඔහු නම දෙන්න ගියා. හුවරෝ සලාක්. හැමදාම වැඩ වැඩි. කුල්ලියම් කතීර් සුකුල්. සියාදා කියලා කියන්නත් පුළුවන්. කුල්ලියම් සියාදා සුකුල් කියලා කියන්නත් පුළුවන්. හැමදාම වැඩ වැඩි. ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි අරාබි වචන එකතු කරලා වාක්‍ය හදලා අරාබි කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ගිහිල්ලා ඉන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.